හායි යාළුවනේ ගොඩ කාලෙකින් තමයි අපි මේ හම්බෙන්නේ 2026 අලුත් අවුරුද්දත් පටන් ගත්තා. ඉතින් ඔක්කොටම කලින් ඔයාලා හැමෝටම විශ් කරනවා මේ අවුරුද්ද සුබම වෙන්න කියලා. ඔයාලා බලනවා ඇති මේ අපි කොහෙද යන්නේ කියලා. හරියට බැලුවොත් පේනවා මේ ඉන්නේ කොළඹ හස්සයට තමයි. ඉතින් කොහෙද මේ අපි යන්නේ? ඔයාලා දන්නවනේ දැන් මේ අවුරුද්දේ පළවෙනි පෝය පහ වුණා විතරයි. ඉතින් අපි දෙන්න පොඩි ගමනක් ගියා. මට හිතුණා තවත් ගොඩක් වීඩියෝස් තිබ්බත් ඒවා අප්ලෝඩ් කරන්න මට බැරි වුණත් මේක නම් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා කියලා. මොකද ඔයාලටත් මේ දේ අපි යන තැන වැදගත් වෙනවා කියලා මට හිතුණ නිසා. ඉතින් බලමු අපි දෙන්න මේ අද කොහෙද යන්නේ කියලා. අවුරුද්ද පටන් ගන්න කලින් අපි දෙන්න ගියා රුවන්වැලි මහා සෑයට. ඔයාලා දන්නවා ඇති වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ රුවන්වැලි මහා සෑය කියලා. ඒත් එකම ඔයාලා දන්නවද දෙවනියට වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ කොහෙද කියලා? ඒ තමයි මේ තැන. එතෙන් තමයි අපි අවුරුද්දේ පළවෙනි පෝයේදී වැඳ පුදා ගන්න ගියේ. ගොඩාක් අය සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. අපි දැනගත්තෙත් ඊයේ පෙරේදා නිසා තමයි අපි මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවේ. බෞද්ධ විදිහට ඇත්තටම අපිත් ලොකු මදි පුංචිකමක් විදිහට අපිට ඒක දැනුණා. වෙන කොහෙවත් නෙමෙයි මරදානේ තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගෙන හිටියේ නැත්නම් දැන් දන්නවා. ඉතින් ඔයගොල්ලෝනොත් ගිහිල්ලා එච්චර අති උතුම් ස්ථානයක් මගේ අරගන්න එපා. අනිවාර්යෙන්ම වැඳ පුදා ගන්න. මං කියන්නම් මම දන්න විස්තර ටික. මරදාන ස්ටේෂන් එක පහුවෙලා පොලිසිය පැත්තට යද්දි හම්බෙන ජංක්ෂන් එකේ. ඒ කියන්නේ මෙන්න මේ බිල්ඩින් එක ගාවෙන් වම් අත පැත්තට හැරිලා වැඩි දුරක් යන්න ඕනේ නැහැ. මේ ස්ථානය අපිට හම්බෙනවා. මේ ස්ථානය තමයි කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙන. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් තමයි විශාල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා මෙහි ඇති ස්තූපය නිර්මාණය කළේ. ඒ විතරක් නෙවෙයි මේ ස්ථානයේ පිහිටලා තියෙන මේ කෞතුකාගාරය ඒ දවසේ විවෘත කරලා තිබ්බ නිසා අපි දෙන්න කෞතුකාගාරය නරඹන්නත් අමතක කළේ නැහැ. ඔයාලා දන්නවද බුදුරජාණන් වහන්සේගේ අති උතුම් පාත්‍ර ධාතුන් වහන්සේ මේ කෞතුකාගාරය තුළ වැඩ සිටින බව? ඔයාලා වීඩියෝ එකේ දකින්නත් ඇති. සිල් ගත්ත පොඩි පිරිසකට අමතරව පවුල් දෙකක් වගේ තමයි අපි යන වෙලාවෙ නම් පන්සලේ දකින්න හම්බුනේ. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින රුවන්වැලි මහා සෑයාවට නොපෙනෙන තරම්ම සදහැවතුන්ගෙන් පිරී පවතින දවසක රුවන්වැලි මහා සෑයට පමණක් දෙවෙනි වූ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මෙම ස්තූපය වැඳ පුදා ගැනීමට මෙවැනි පිරිසක් සිටීම පුදුමයි නේද? ඒ ගැනත් හිත අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. මං ගියව කෞතුකාගාරය ඇතුළේ බලන්න දේවල් ගොඩක් තිබ්බා. වීඩියෝ කරගන්න පුළුවන්කම තිබ්බත් අපි ඒ දේ නොකළේ ඔයාලටම ඇවිල්ලා ඒ දේවල් බලාගන්න අවස්ථාව සලසා දෙන්න ඕන නිසා. මේ අවට ඉන්නවා නම් පුළුවන් වුණ ගමන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා මේ ස්ථානය වැඳ පුදා ගනීවි කියලා අපි හිතනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.